උඩ හෙපිරිසා ඔළුව එකක්කම ඔක්කොම. ඉතින් මම දැන් බෙහෙත් ගන්න යන්න හදන්නේ. එහෙනම් ඉතින් යමු. බෙහෙත් දුන්නා ඒත් වැඩිය දුන්නේ නැහැ. මොකද මේ දැන් ඩෙන්ගු තියෙනවානේ හැම පැත්තෙම. ඉතින් ඒ නිසා බෙහෙත් දෙන්න බයයි කිව්වා. ආරක්ෂිත බෙහෙත් තමයි දුන්නේ. දවස් 2කට වැඩිය තව උණ තිබ්බොත් අනිවාර්යයෙන්ම හොස්පිටල් යන්න කිව්වා. බෙහෙත් ටික දුන්නා. කන්න තමයි බැරි. දැන් තාත්තා බඩිරුම් ගෙනලා තියනවා එක්කුවා. ඒක කාලා බෙහෙත් ටික බොනවා. විවේකීව ඉන්න කිව්වා. තව තැඹිලි පාට, දුඹුරු පාට, කහ පාටට හුරු දේවල්, රතු පාටට හුරු දේවල් වගේ දේවල් කන්න එපා කිව්වා. අනවශ්‍ය විදිහට බෙහෙත් බොන්න යන්න එපා කිව්වා. ඔය ටික තමයි කිව්වේ. දුම් අල්ලන්න කිව්වා. හරි අමාරුයි. එහෙනම් ඉතින් තව ටිකකින්ම හම්බ වෙමු. මොකද මේ වෙලාවෙත් මට මාර ඔළුව කැක්කුමයි. මං තෙල් වගේක් ගාලා තියෙන්නේ ඔළුව කැක්කුමට. ඒක ගෑවත් ඔළුව කැක්කුම තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ඇඟ රස්නේ. මොකක්ද කියලා දන්නේ නැහැ. වෛරස් එකක් වුණොත් හොඳයි. ඩෙන්ගු නොවි. මට උණ හැදුනාත් ඉතින් ගෙදර අයට කන් ඔයන්න ඕන නිසා ඉතින් මම දැන් ඉව්වා. මේ දෙක විතරයි මං හැදුවේ. මොකද මට තව හදන්න බෑ. මේ මට කැරකෙන්න අර ඇඟටත් කිසිම දෙයක් නැහැනේ. ඒ හින්දා හොඳටම කැරකෙන්න. ඒ හින්දා මට පුළුවන් විදිහට ටිකක් හැදලා මම මේ ටිකත් අස් කරගත්තා.